හරි. ළමයි පොඩි දෙයක් කියන්න හිතුණා. හරිද? අ දැන් සාමාන්‍යයෙන් මගේ පන්ති යන ළමයි හරිද දන්නවා දැකලා ඇති ඕගොල්ලන්ට මේක ක්ලික් වෙලා නැහැ. හරිද? මටත් ඒක ක්ලික් වුණේ නැහැ. නමුත් මං ඒ අඩුපාඩුව හදාගත්තා. හරිද? අ පන්තියේ මං පත ගණන් හදනවා. හදලා ඉවර වුණාට පස්සේ පන්ති ඉවර වෙලා ඉවර වුණාට පස්සේ මම යනවා බෝඩ් එක මකන්න නැතුව. හරිද? බෝඩ් එක මකන්න නැතුව යනවා. ඒක සමහරක් වෙලාවට පරක්කු වෙන හින්දා වෙන්න පුළුවන් පන්ති ඉවරලා දැන් හරි. දැන් ඒ විදිහට පුරුද්දක් තිබ්බා. හරිද? ඊට පස්සේ දැන් ඒක මං හිතුවේ නැහැ මේ වගේ විපතක් වෙයි කියලා. හරිද? දැන් මම එක දවසක් පන්තියට එද්දී අර දැන් අපි අපේ මම පන්ති කරන් යන ආයතනයේ සාමාන්‍යයෙන් තාම මේ මට්ටමට ඇවිල්ලා නැහැ. පන්තිය මම කරාට පස්සේ ක්ලීන් කරලා ඒ තියෙන මට්ටමට තාම ඇවිල්ලා නැහැ. හරිද? එතකොට එහෙම කරන්න අවශ්‍යත් නැහැ. නමුත් ඒක ඔන්න බලන්නකෝ මම වගේ අඩුපාඩු මම හදාගත්ත විදිය මම මේ කියන්නේ. හරිද? ඔන්න මං ඊට පස්සේ එක දවසක් පන්තියට පරක්කු වෙලා එද්දී චුට්ටක් විනාඩි 5ක විතර පොඩි පරක්කුවක් වෙලා එද්දී අම්මට සිරි තියෙනවා පත බෝඩ් එකක එක එක දේවල් ටිකක් ලියලා. හරිද? එක එක දේවල් ටිකක් ලියලා තියෙනවා බෝඩ් එකේ. හරිද? එතකොට මම තේරුම් ගත්ත දේ තමා අම්මට සිරි. මම මීට කලින් කරපු වැරද්දේ බරපතලකම තේරුණා. තේරෙනවද? එකම જાතිය දෙන්නේ සෙට් වෙලා. හරිද? මම බෝඩ් එක මකලා ගියෙත් නෑ. හරිද? කලින් දවසේ ඩයල් එක බෝඩ් එක මකලා ගිහිල්ලත් නෑ. හරිද? එතකොට මට තේරුණා මම කරපු වැරද්ද මොකද්ද කියලා. සමහරක් විට ඒ බෝඩ් එකේ ලියපු කෙනා ඕනිකමින්ම ලියලා තිබ්බද දන්නෙත් නෑ. හරිද? මාත් මකනවනේ උඹත් මකපන්කෝ කියලා. හරිද? නැත්තම් එයාටත් අමතක වෙලා ගියාද කියන්න මම දන්නේ නෑ. හරිද? මං එදා තේරුම් ගත්ත දේ තමයි දැන් අපි මේක බෝඩ් එකේ ලියලා ඉවර කරා නම් තේරෙනවද දෙයක් ලියලා ඉවර කරා නම් ඒකේ තිබ්බ විදිහටම තියලා යන එක තමයි මම ඉගෙන ගත්ත පාඩම. තේරුණාද? ඒක නිසා දැන් ඕගොල්ලන් ඉස්සරහට බලන්න ක්ලාස් වල ඒක දැන් ඕගොල්ලන්ට ක්ලික් වෙලා නැහැ ඕක. ලොකුවට ක්ලික් වෙලා නැහැ. හරිද? ඕගොල්ලනුත් ක්ලාස් එක ඉවර වෙච්ච ගමන් යන්න බලාගෙන ඉන්නේ. තේරෙනවද? අනික අපි රෑ වරුව පන්ති ඉවර කරන්නේ. හරිද? එතකොට ඒ ප්‍රශ්න තියෙනවා. හරි. ඉතින් නමුත් ඒකෙන් මම දෙයක් ඉගෙන ගත්තා. උදේ පාන්දර එද්දි පන්තියට චුට්ටක් පරක් වෙලා අම්මලා සිරි බෝඩ් එකේ තියෙනවා තඩි ටිකක් මකන්න. හරිද? එතකොට දැන් මම මකපන්කෝ ওই ටික මම මකලා ඉතින් පටන් ගන්න. එතකොට මගේ මයින්ඩ් සෙට් එක සම්පූර්ණයෙන්ම අවුල් යනවා. එතකොට මම මීට කලින් කරපු හරිද මීට කලින් කරපු නොසිතා කරපු මේ වැරද්දෙන් පොඩි දෙයින් පවා තේරුම් ගන්න තව කෙනෙක් අවුල් වෙන්න පුළුවන්. දැන් ඒක මකන එක්කෙනා ඇවිල්ලා උදේ පාන්දර මකන්න ගියාම තේරෙනව නේද? ඒක නිසා දැන් පන්ති වල ඉඳියා නම් මගේ ළමයි හරිද? ඕක ක්ලික් වෙලා නැතුව ඇති. දැන් ඉස්සරහට බලන්න මේ බෝඩ් එක මැකිලා යන්නේ. හරිද? මකලා ගානට තිබ්බ විදිහටම තියලා යනවා. හරි. ඉතින් මේ වගේ බෝඩ් එකේ ලස්සන ගණන් අපි හදනවා හරි ආසාවෙන්. මොකද බෝඩ් එක පිරෙන්න ලියන්න අපි ආසයි. හරිද? ඒකෙන් අපි අමුතු තෘප්තියක් විඳිනවා. බෝඩ් එක පුරෝලා ගණන් ලොකුවට ඒ කියන්නේ ගාන සුපිරියටම විස්තර කළා. අර සුළු කිරීම් වවාගෙන කන එකක් නෙමෙයි හොඳේ සුළු කිරීම් වවාගෙන කන්න පුළුවන් අම්බානකට ඒ ගොන් ආතල් ගන්න නැහැ පන්ති වල ළමයි ඒව දන්නවා. හරිද? ඒ සුළු කිරීම් මේ හිතෙන් කරන්න තියෙන දේ බෝඩ් එකේ ලියලිය පේලි දික් කර කර තේරුණාද? ඒ ගොන් ආතල් ගන්න නැහැ. නමුත් තේරුම් ගන්න ගානේ බෝඩ් එක පුරා ගානක් ලියලා ඒක දකිද්දි මාර සතුටක් එනවා. හරිද අපිට? ඉතින් ඒ සතුටත් එක්ක අපි ඉගෙනගෙන යනවා. ඉතින් මම මේ කියපු දේ ඔයා දෙයක් ගන්න. හරිද? ඔයා හිතන්නේ නැතුව ඔයාගේ තියෙන චූටි දෙයක්. හරිද? තව කෙනෙක්ට අපහසුතාවයකට පත් වෙන දෙයක් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් ඒවා කල්පනා කරලා පොඩ්ඩක් බලන්න. අපිට මනසක් තියෙනවා. තේනවද? අපෙන් වෙච්ච වැරද්දක් හරි ඒක වැරද්දක් කියලා පිළිගන්න පුළුවන් මට්ටමට හිත හැදෙන්න ඕන. ඒ ශක්තිය තියෙන්න ඕන. තේරෙනවද? කෙනෙක් ඉස්සරහා තමන්ගෙන් වුණ වැරද්දක් පිළිගන්න ශක්තිය තියෙන්න ඕනේ. ඒක තමා හොඳ ගති ගුණයක් ඒක. පැහැදිලිද? සමහරක් අය ඉන්නවා ඒ කියන්නේ අපි ඒ පැති ගැන කතා නොකරමු.
මම මේ කිව්වේ මගෙන් මන් නොසිතා කරපු වැරද්දක් මටම පරිසම් දුන්නා. ඒකෙන් මං තේරුම් ගත්තා. තේරුණාද? ඒ වගේ ළමයි ඕගොල්ලොනුත් පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා ඔය කාලා විසික් කරන චුයින්ගම් එක. පැහැදිලිද? බිමට දාන චුයින්ගම් එක. හරි. ඊට පස්සේ ඔය එක එක දේවල් පන්තිවල කරනවා. ඩෙස් පුටු ඉරලා දානවා නැත්තම් මොනවා හරි බයිලා ටිකක් ලියනවා ඩෙස් වල. පැහැදිලිද? ඒක අනිත් පැත්තට ඔයාට උනා නම් චුට්ටක් හිතන්න මොකද්ද එතන වෙන දේ කියලා. ඒ පොඩි දෙයින් පවා අපිට ලොකු දෙයක් ගන්න පුළුවන් ජීවිතේට. ඒවා හදාගන්න. හරි. එහෙනම් මම මේ ක්ලාස් එකකවත් මොහොකවත් නෙමෙයි මේ දේ ඔයාට ඇවිල්ලා කිව්වේ. මං ආසයි බෝඩ් එකේ ලොකුවට ලියන්න. බෝඩ් එකේ ලොකුවට දෙයක් ලියලා තියෙනවා. ඒත් එක්ක මං ඔයාට මේ ලයිව් ඇවිල්ලා මේකෙන් ඔයාට පොඩි උපදෙසක් දෙන්න මට හිතුණා. ඒක තමයි මම කරේ. ක්ලාස් වලදී නම් ලොකුවට අපි මොනවත් කියවන්නේ නැහැ. හරිද? ඒක අපේ හැටි ළමයිනුත් දන්නවා. හාප් විලේ ඉඳන් වැඩ විතරයි. හරිද? හරි. එහෙනම් ආයි දවසක තව දෙයක් කියන්න බලාගෙන අපි යන්නම්. මේ ඔයාලට මතකයි නේද මේ අපි යනවා පැයේ ක්ලාස් එක කියලා එකක්. පැයේ සෙල්ලම කියලා එකක්. හරි. වීඩියෝ එක බලන්න. නැත්නම් මම චුට්ටක් මතක් කරන්නම්. අපි ඔයාලට දැන් විශේෂ පැටලිලා තියෙන තේවල් ටිකක් තියෙනව නේද? ඒක එක පොයින්ට් එකක් ලිව්ව ගමන් තේරුම් ගන්න සර බර ගාලා ඒ පැටලිච්ච සෙට් එකම ලියනවා. කතාව තේරෙනවද? අන්න ඒ වගේ පොයින්ට් ටිකක් සාකච්ඡා කරනවා මම කිසිම මුදලක් ඔයාගෙන් ගන්නෙ නැහැ. හරි. අඟහරුවාදා සහ සිකුරාදා කියන දවස් දෙකේ රෑ 9:45 ඉඳන් 10:45 වෙනකන් තියෙනවා. YouTube එකේ ඔන්ලයින් ඇවිල්ලා ලයිව් කරගන්න පුළුවන්. Zoom එකෙන් කරගන්න පුළුවන්. ඉතින් අපි හම්බෙමු ආයි දවසක ජීවිතේට දෙයක් කියා දෙන එක.